හායි යාළුවනේ කොහමද? ඔන්න ලට්ටපට්ට අපි තවත් ලස්සන කතාවක් මේ විදිහට අරගෙන එන්නේ. පොඩි පොතටත් නොබව සොයපු මම මහා වෙස්සෙන් අද තනියම. නිකිණි කතාව තමයි මේ විදිහට අරගෙන ඉන්නේ. අපේ ලක්ෂිකා තමයි මේ කතාව රචනා කරන්නේ. ඉතින් හරිම පොදු කතාවක්. කොටස් 10ක පුංචි කතාවක් තමයි මේ විදිහට අරගෙන එන්නේ. ඉතින් ලට්ටපට්ට අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා මේ විදිහට ආරාධනා කරනවා. ඒ විතරක් නෙවෙයි මතක් කරන්න ඕනේ. ලට්ටපට්ට ඔන්න අපේ රොටිත් නාලිකාව හරහා ආයෙත් ඔයාලට කතා රස විඳින්න හැකියාව තියෙනවා. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපි බලමු කතාව. නිකිණි පොඩි පොදටත් නුඹව සොයපු මම මහවැස්සෙත් අද තනියම. නිකිණි දෙවනි දිගහැරුම එපිසෝඩ් නම්බර් 2. රචනා නෙරංජි ලක්ෂිකා රණතුංග. නැන්දේ ඕ පොඩ්ඩක් ඉන්න එනවා කවුද? මම මේ ඇසල. අනේ ඇසල පුතානේ එන්න වාඩි වෙන්න. පුතා හදිසියක්ද? අනේ නෑ නැන්දා හදිසියක් නැතිවම් නෙවෙයි මට මේ පොඩ්ඩක් කතා කරන්න ඕනි නැන්ද එක්ක. පුතා තේ එකක් බිලාම කතා කරමුකෝ. එහෙනම් පුතා උදේට කලාද? ඔව් නැන්දේ අපේ අම්මා අක්කට පුස්නප්ප කන්න ආසයි කියක පුස්නප්ප උදේම තැඹුවා. මෙන්න නැන්දට තරන් ආව මම. පුතා කොත්තමල්ලිද නැත්නම් කහට එකක් ගේන්නද? කොහොමද? කොත්තමල්ලි එකක් ගේන්න නැන්දේ. කොයි මාමා එහෙම නැද්ද? කෝ නිකිණි නංගි. මාමා හේනට ගිහිල්ලා එන්නම් කියලා ගියේ සුදුමැණික නම් ඉන්නව කාමරේට. වේලා මොකක්ද බලාගෙන චිත්‍රයක් අදිනවා. සුදුමැණිකේ මෙන්න මේ ඇසල පුතා ඇවිත්. අයියා මෙහෙ. නංගි කොහොමද? හොඳයි ඉතින්. අරක මොකද? වැඩක් වෙන්නේ නැති වෙයි අයියේ. ඒකත් එහෙමද? ඔව්. පුතා මෙන්න කොත්තමල්ලි ගේනවා. දුව මෙන්න ඔයාගේක. නැන්ද මෙහෙන් වාඩි වෙන්නකෝ. කියන්නකෝ පුටේ. දැන් මාමටයි නැන්දටයි කියලා දරුවෙක්ට ඉන්නේ නිකිණි විතරයි නේද? එකත් කෙල්ලෙක්නේ. ඕ ඉතින් පුතේ මෙච්චර තමා දෙයියනේ කියලා ඉන්නේ. දැන් එතකොට නිකිණිට වයස කීයද නැන්දි? තව 19 යන්නේ. 20 ලබන්න මාස 6ක් තියෙනවා තාම. මට ආරංචියක් ආවා එහා ගමේ මුදලාලිට නිකිණිව බන්දන්න යනවා කියලා. මාම තමා ඉතින් එව්ව කතා කරගත්තේ. මෙකිනම් මේ බැයි කියනවා. පින් කන්දක් ඒ මහත්තයා මෙකිට ගාන්න සැන්ඩ් පවුඩර් හිටන් ගෙනවිත් දෙනවා ඒ මහත්තයා. නැන්දා ඔයාලට ඇස් දෙක වාගේ ඉන්නේ. උණක් හෙම්බිරිස්සාවක් හැදුනත් බත් කටක් දෙන්න ඉන්න නිකිණි විතරයි. ඒ උණු කෙල්ලට මෙහෙම කරන්නේ ඇයි? මොකක්ද පුතේ වරද? සල්ලි බාගේ ඉඩම් කඩම් මේ හැම දෙයක්ම